පිරිමි ළමයි කතාව මේ දවස්වල ගොඩාක්ම රසවත් විදියට තමයි ගලාගෙන යන්නේ. ඉතින් යාළුවනේ ඔන්න පිරිමි ළමයි කතාවේ ඊයේ කොටසදී ඔයාලා දකින්න ඇති අකුරණ හාමිනේ කිව්වා එයා දිල්හාරගේ ගෙදර යනවා කියලා. ඉතින් අකුරණ හාමිනේ දිල්හාරගේ ගෙදර ගිය හැම දවසෙම සිද්ධ වෙච්ච දේවල් ඔයාලා දන්නවා ඇති. ඉතින් අකුරණ හාමිනේ කියලා කියන්නේ ගොඩාක් කටසැර කෙනෙක්. ඉතින් ඔන්න එයා ගිහිල්ලා දිල්හාරලාට බනිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සැරේ නම් අකුරණ හාමිනේට නොහිතපු දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එයාට කලන්තයක් එනවා. ඉතින් කලන්තයක් ආවට පස්සේ අකුරණ හාමිනේ එතනම ඇදගෙන වැටෙනවා. ඉතින් මේ වෙලාවේ දිල්හාරගේ නෑන ඇවිල්ලා උස්සගෙන ගිහිල්ලා අකුරණ හාමිනේව කාමරයට අරගෙන යනවා. ඉතින් යාළුවනේ අකුරණ හාමිනේට ආයෙමත් සිහිය එනකොට එයා ඉන්නේ දිල්හාරලගේ ගෙදර ඇඳ උඩ. ඉතින් මේක අකුරණ හාමිනේට ලොකු අවනම්බුවක්. මොකද එයාලගේ පරම්පරාව ඔලුවට තියාගෙන ඉන්නේ. ඉතින් යාළුවනේ මේ වෙලාවේ අකුරණ හාමිනේට කර කියා ගන්න දෙයක් නැතුව එයා තරහෙම දිල්හාරලගේ ගෙදරින් පිට වෙලා යනවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දිල්හාර තමයි අකුරණ හාමිනේට සිහිය නැති වුණා කියන පණිවිඩේ වලව්වට අරගෙන යන්නේ. ඉතින් ඔන්න මේ සතියේදී ඔයාලට මේ සිදුවීම් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේ කතාව ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකකින් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේමයි ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැති යාළුවෙක් නම් channel එකත් subscribe කරගෙන යන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.